මම රශින්ත ජර. අද අපි හම්බෙන්නේ අපේ AI වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා කොහොමද software engineersලා එහෙම නැත්නම් software engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් කොහොමද මේ AI use කරලා අපි සරලව අපේ වැඩ ලේසි වෙන්න එක එක ඒවා හදාගන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම වීඩියෝ එකේදී කතා කරේ කොහොමද AI use කරලා chat bot කෙනෙක්ව හදාගන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලා බලලා ඇති. බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක කලින් ඒ AI chatbot එක හදපු වීඩියෝ එක බලලා එන්න. එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙනවා කොහොමද මේ වැඩේ යන්නේ, කොහොමද ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේදී අපේ API එක යූස් කරන්නේ කොහොමද, ඇයි ඒක වැදගත් වෙන්නේ, කොහොමද අපි ඒක හදාගන්නේ කියන දේවල් ඔක්කොම කතා කරා. ඉතින් අද ඉඳලා අපිට කරන්න තියෙන ඉතාම සරල වැඩ කොටසක් තමයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද AI කෝඩ් ඇසිස්ටන්ට් කෙනෙක්ව හදාගන්නේ කියලා. ඉතින් software engineersලා විදිහට අපි එක දිගට ප්‍රෝග්‍රෑම් එකක් ගහන් යනවා නම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් අපිට පොඩි මිස්ටේක් එන්න පුළුවන්. සමහරක් වෙලාවට පොඩි කමා එකක් එහෙම නැත්නම් කෝලන් එකක් ඔය වගේ පොඩි සිම්බල් එකක් මිස් වෙලා අපේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකටම බග් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ කරන්න නැතුව යන්න පුළුවන්. හැබැයි ඒ එරර් එක ඒ පොඩි මේ මිස්ටේක් එක අපිට සමහරක් වෙලාවට දවස් 2 3 යන වෙලාවල් තියෙනවා හොයාගන්න. ඉතින් අපි මේකට සරල විසඳුමක් AI වලින් අපි හදාගමු. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද AI වලට කියලා AI code assistant කෙනෙක්ව create කරගන්නේ කියලා. හරි. අපි දැන් යමු වැඩේට. අපි බලමු කොහොමද මේ AI code assistant ව create කරගන්නේ කියලා. ඉතින් අපි අපේ වැඩේට යන්න කලින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? ඔයාලා දැනටමත් දන්නවා. අපි ඉස්සෙල්ලාම prompt එක හදන් ඉන්න ඕන. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී prompt එක හදාගන්න කලින් API key එක හදාගත්තා. විවිධ වැඩ කරා. නමුත් දැන් අපි ඒක හදන් තියෙන නිසා අපිට කෙලින්ම prompt එක හදලා අපිට ඕන විදිහට වැඩේ කරගන්න පුළුවන්. අපි දැන් බලමු prompt එක කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මට ඕන විදිහට requirements දීලා prompt එකක් දාගෙන තියෙනවා. හරි. මෙතන අපි කියවලා බැලුවොත් මොකද්ද මම කියලා තියෙන්නේ කියලා create a fully functional and AI code assistant using HTML, CSS, JS. Use Tailwind CSS framework. Integrate OpenRoute.ai API. Use the model ID. මම මෙතනට model ID එකක් දුන්නා. ඒක මම දැන් try කරන් ඉන්න. මොකද මේක free version එකක් විදිහට තිබ්බ එක මම දැන් ආයේ බලද්දි ඒක අයින් වෙලා තිබ්බා. ඒක paid version එකක් විදිහට තමයි දැන් තියෙන්නේ. ඉතින් මම ඒක දැන් අයින් කරන්න අපි අලුතෙන් model ID එකක් හොයලා දාගමු. හරි. ඊට පස්සේ requirements කියලා මම පොඩි විස්තරයක් කරලා තියෙනවා. මට ඕන විදිහට. ඉතින් මේ විදිහට සරලවම prompt එක හදාගත්තේ. ඔයාලට තව මොන හරි requirements තියෙනවා නම් ඒකවත් මෙතනට add කරගන්න පුළුවන්. හරි. අපි යමු අපේ වැඩේට. ඉතින් මම ඉස්සෙල්ලාම VS Code එක open කරගන්නවා. දැන් දන්නවා ඔයාලා කොහොමද යන විදිහ කියලා. ඉතින් ඔයාලා මට කලින් උනත් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී project එකක් create කරගන්නවා. මම open folder ගිහිල්ලා අපි හදපු ඒ folder එකේ අලුතෙන් folder එකක් හදා ගන්නවා. AI code. ඉතින් මම මේ විදිහට AI code assistant කියලා අපේ project folder එක create කරගත්තා. මම ඒක select කරගන්නවා. select කරලා මේක open කරගන්නවා. ඉතින් ඒක මේ විදිහට open වෙනවා. මම මෙතන yes I trust the authors කියන එක click කරලා හරි. අපි දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට දැන් මෙතනදී කරන්න තියෙන්නේ අපේ prompt එක මෙතනදී copy paste කරගන්න. ඉතින් මේ prompt එක ඔයාලට මේ වීඩියෝ එක pause කරලා type කරගන්න පුළුවන්. ඉතින් මම දැනට මේ prompt එක copy paste කරගන්න. ඉතින් මම මේක copy කරගත්තා. ඊට පස්සේ මම මෙතනදී අපේ chat කියන තැන මේ prompt එක paste කරගන්නවා. හරි. මම මේක තාම send කරන්නේ නැහැ. මොකද model ID එක මම තාම set කරගෙන නැති නිසා. ඉතින් ඔයාලා දන්නවා කොහොමද model ID එක ගන්න කියලා. ඉතින් අපි යමු අපේ වෙබ්සයිට් එකට openrouter.ai කියන වෙබ්සයිට් එකට යමු. ගිහිල්ලා මෙතනදී models කියලා තියෙනවා. අපි ඒක ක්ලික් කරමු. හරි. මෙතනදී අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? අපිට price එක 0 එහෙම නැත්නම් free කියලා set කරගන්නවා. ඊට පස්සේ free models මොනවද කියලා view වෙනවා. ඉතින් මම මෙතනදී sort කරගන්නවා most popular කියලා. හරි.
දැන් අපිට මෙන්න මේක තමයි ඉස්සල්ලාම එන්නේ. ඒ කියන්නේ මේ මොඩල් එක තමයි most popular free version එකට තියෙන්නේ. ඉතින් මෙතනදී බලා ගන්න පුළුවන් මෙතන තියෙන විවිධ options දීලා මේක අපිට මොනවට වගේද use කරන්න පුළුවන් කියලා. ඉතින් අපි දැන් මෙතනදී කෝඩින් සම්බන්ධ යන නිසා ඒක අදාළ වෙන්නේ programming පැත්තට. ඉතින් මෙතන programming ඉතින් මෙතන count එක 4ක් කියලා තමයි පෙන්නන්නේ. අපි පොඩ්ඩක් යටට බලාගෙන යමු. ඉතින් මෙතනදී මේ මොඩල් එකේ 29ක් පෙන්නනවා programming count එක. මේ මොඩල් එකේ 42ක් පෙන්නනවා. ඉතින් මම මේ විදිහට බලන් යන්නම් මොකද්ද වැඩියෙන්ම programming පැත්තේ count එකක් තියෙන මොඩල් එක කියලා. හරි. මම හිතනවා මේක තමයි අපිට programming පැත්තෙන් වැඩිම count එකක් තියෙන මොඩල් එක. මම හිතනවා මේක අපිට වඩාත්ම සුදුසු වෙයි කියලා. ඉතින් මම මේකේ මොඩල් ID එක කොපි කරගත්තා. අපි බලමු මේක සෙට් වෙන්නේ නැත්නම් අපි මොඩල් ID එක මාරු කරලා සෙට් කරගමු. හරි. මේක කොපි කරගෙන මම මෙතන මොඩල් ID කියන තැන paste කරගන්න. හරි. මම අවශ්‍ය ටික ඔක්කොම වගේ දුන්නා. අපි බලමු මේක send කරලා අපේ AI අපිට මොන වගේ ප්‍රොජෙක්ට් එකක් මොන වගේ code assistant කෙනෙක් හදලා දෙයිද කියලා. හරි. මෙයා අපිට හදලා දීලා ඉවරයි. මෙයා කියනවා I will create a fully functional AI code assistant with your requirements. හරි. මෙයා කොහොමද හැදුවේ කියලා අපිට project structure එකත් implementation කරපු විදිහත් අපිට මේ විදිහට දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. මම මෙතනදී keep කරන්න. ඊට පස්සේ බලමු. අපි මේක ඉස්සෙල්ලාම run කරගෙන බලමු මෙයා මොකද්ද අපිට දීලා තියෙන design එක කොහොමද මෙයා වැඩේ කරලා තියෙන්නේ කියලා. හරි. මෙයා අපිට මේ විදිහට දීලා තියෙනවා ලස්සනට. දැනට කිසි අවුලක් මට පේන්නේ නැහැ. ඉතින් මෙයා අපිට ඩිසයින් එකේදී AI code assistant එක දාලා welcome text එකක් දාලා තියෙනවා your code කියලා දාලා මෙතන දැන් අපි කිව්වේ නැති වුණාට මෙයා drop down එකක අපේ programming languages ටිකක් දාලා තියෙනවා. එතකොට මෙයා auto detector කියලා තමයි ඉස්සලාම දාලා තියෙන්නේ. අපිට එහෙම නැත්නම් අපිට අදාළ language එකක් මෙතනදී අපි most popular language ටික තමයි දාලා තියෙන්නේ. එතකොට අපිට ඒ අදාළ language එක select කරලා ඕන code එක දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතනදී API config එක දාලා තියෙනවා. හරි. අපි බලමු මෙයා දැනට මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඉතින් මම මෙතනදී වැරදි කෝඩ් එකක් මෙතනදී මම ලියාගත්තා. ඉතින් මෙතනදී ගොඩක් මිස්ටේක්ස් තියෙනවා. ඉතින් මේ විදිහට නෙමෙයි අපි හරියට ෆන්ක්ෂන් එකක් කෝල් කරන්නේ. මෙතන ෆන්ක්ෂන් එකේ ස්පෙસિෆික්ස් වැරදි. ඒ වගේම කෝල් කරන එක ලොග් එක මේ හෙලෝ එක print කරන එක සම්පූර්ණයෙන්ම වැරදි විදිහට තමයි මම මෙතනදී දීලා තියෙන්නේ. මම ඒක කොපි කරලා paste කරගන්න analyze and fix code කියන එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට පේනවා මෙයා analyze කරනවා කියලා පෙන්නනවා. හරි අපි බලමු. හරි මෙයා error එකක් දෙනවා cannot read this of undefined 3D.
හරි. අපිට ඉස්සෙල්ලා ගත්ත මොඩල් ID එක සපෝටිව් නැහැ. ඉතින් මම මොඩල් ID එක මාරු කරා. ඉතින් මම මෙතනදී මේ උඩින්ම ආව Nvidia කියන මොඩල් එක සිලෙක්ට් කරලා ඒකේ මොඩල් ID එක කොපි කරලා මම කිව්වා අපේ AI ට use this model ID කියලා මේ කොපි කරගත්ත මොඩල් ID එක දීලා මම එන්ටර් කරා send කරා ඊට පස්සේ එයා ඒක ඒ විදිහට හදලා දුන්නා. එහෙම නැත්නම් අපි ගත්ත මොඩල් ID එක අපිට ඕන සෙට් කරගන්න පුළුවන්. මේකේ ඔයා හොයාගන්න ඕන JS ෆයිල් එක. JS ෆයිල් එක ඔයාලගේ වෙනමම තියෙනවා නම් JS ෆයිල් එකට යන්න ගිහිල්ලා ඒක උඩම තියෙනවා මේ විදිහේ මොඩල් ID එක. එතකොට මොඩල් ID එකට මේ මන් දීපු මොඩල් ID එකම තමයි මෙතනදී දාලා තියෙන්නේ. ඉතින් මෙතනදී සෙට් කරගන්න පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් කෙලින්ම AI වලට කියලාම ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් AI එකට කියලා කරගන්න එක ලේසි. මොකද ඔයාලගේ මේක සමහරක් වෙලාවට මේ පාර්ට් එක ඔයාලගේ මේ විදිහට නැතුව යන්න පුළුවන්. මේක සමහරක් විට index.html ෆයිල් එකේම ඇතුළත් කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක බලන්න ඉස්සෙල්ලාම බලන්න ඔයාලගේ වෙනම JS ෆයිල් එකක් තියෙනවද කියලා. තියෙනවා නම් ඒක බලන්න මෙතන උඩ සාමාන්‍යයෙන් උඩින්ම තමයි තියෙන්නේ. මොඩල් ID කියලා මොඩල් ID එකක් තියෙනවද කියලා. තියෙනවා නම් ඒකට මොඩල් ID එක අලුත් එක කොපි පේස්ට් කරගන්න. එහෙම නැත්නම් කෙලින්ම මේ විදිහට prompt එක දෙන්න. එතකොට AI එක මේක රිෆර් කරලා අදාළ දෙමි ඔයාලට අප්ඩේට් කරලා දෙයි. හරි. ඉතින් මම ඒ කෝඩ් එකම රන් කරාට පස්සේ ඉතින් මේ විදිහට පෙන්නනවා errors මොනවද අපේ කෝඩ් එකේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙයා ෆික්ස් කරපු කෝඩ් එක දීලා තියෙනවා. ඉතින් මෙතනදී බටන් එකක් පෙන්නනවා කෝඩ් එක අපිට කොපි කරගන්න ෆික්ස් කරපු කෝඩ් එක. ඊට පස්සේ මෙයා අපිට තව දීලා තියෙනවා විස්තර ටිකක්. ඉතින් මෙයා කරපු එක ඇනලයිස් කරලා මෙතනදී අපිට කියලා තියෙනවා. ඒ වගේම suggestions and best practice කියලා අපිට suggestions වගේක් දීලා තියෙනවා මෙතනදී best practice එක විදිහට මොකද්ද කරන්න පුළුවන් කොහොමද අපිට කරන්න පුළුවන් කියලා. මෙයා මේක මම හිතන්නේ ඇත්තනම ඩිසයින් එකක් විදිහට තමයි මොනවද කරන්න කියලා පෙන්වන්න තමයි මේ ටික ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මෙයා සුපිරියටම හදලා දීලා තියෙනවා. ඉතින් එතකොට මෙතනදී අපි අපේ ෆස්ට් ප්‍රොජෙක්ට් එකේදී අපි කිව්වා API key එක browser එකේ ස්ටෝර් කරගන්නම හදන්න කියලා. ඉතින් අපි දීපු API key එකම අපි වෙනස් කරපු නැති නිසා මෙයා browser එකේ ස්ටෝර් කරගෙනම තියෙනවා. මේකෙත් view කරලා දෙනවා අපිට ඕන නම් මේක කියලා. මේක මෙතනදී remove කරගන්න පුළුවන් අපිට අවශ්‍ය වෙලාවට විතරක් view වෙන්න හදන්න කියලා. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත. ඔයාලා බලන්න. ඉතින් සරලව මම මේ විදිහට තමයි අපේ AI code assistant ව AI වලටම කියලා ක්‍රියේට් කරගත්තේ. no code තමයි අපි මේ වැඩේ කළේ අද. හරි. අපි තව පොඩි වැඩක් කරමු. මෙතන copy කියලා තියෙනවානේ. මේක copy කරගමු. අපි copy කරගෙන බලමු මේක ඇත්තටම paste වෙනවද කියලා. හරි. එතකොට මේක paste උත් වෙනවා. ඒ කියන්නේ මෙයා හරියට ෆන්ක්ෂන් එක හදලා තියෙනවා වැඩේ වෙන්න. හරි. ඉතින් අපි මේ විදිහට තමයි අපේම කියලා AI code assistant කෙනෙක්ව AI වලටම කියලා අපි අද ජෙනරේට් කරගත්තේ. ඉතින් මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන්ම software engineering field එකට අලුතෙන්ම ආව ස්ටුඩන්ට්ස්ලාට. මොකද ඔය කාලේ තමයි අපිට ප්‍රැක්ටිස් එක නැති නිසා ගොඩක්ම errors එන්නේ අපි කෝඩින් කරද්දී. ඉතින් ඒක ඔයාලට හදාගන්න ඔයාලගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් යද්දී මේක යූස් කරන්න ඔයාලට පුළුවන්. එතකොට මොකද ලොකු ප්‍රොජෙක්ට් එකක් කියන්නේ ඔයාලට තියෙන කාලය අඩු වෙනවා. ඔයාලා පොඩි මිස්ටේක් එකක් දවස් ගාණක් යද්දුත් ඔයාලට වැඩේ කරගන්න ටයිම් එක ගොඩක් මත් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවලට මේ වගේ ස්මාර්ට් විදිහට හිතලා පොඩි වෙලාවක් අරගෙන මේ වගේ පොඩි ප්‍රොජෙක්ට් එකක් හදලා ඔයාලගේ වැඩේ පහසු කරගන්න පුළුවන්. ඉතින් අදට මේ වීඩියෝ එක මම නවත්තන්නම්. ඉතින් සරලව මම අද ඔයාලට කියලා දුන්නේ මේ ටික කොහොමද AI යූස් කරලා AI code assistant කෙනෙක්ව නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න. ඔයාලට මට ඉස්සෙල්ලාම ආවා වගේ ප්‍රශ්න එන්න පුළුවන්, errors එන්න පුළුවන්. ඔයාලගේ කෝඩ් එක වැඩ නැතුව යන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් බලන්න ඉස්සෙල්ලාම බලන්න ඔයාලා දාපු මොඩල් එක වෙනස් කරලා. එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් එනවා නම් පොඩ්ඩක් බලලා ඔයාලට පුළුවන් AI වලින්ම ඕක විසඳගන්න. ඔයාලා ප්‍රොජෙක්ට් එක හදලා ඔයාලා හදපු ප්‍රොජෙක්ට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. goodbye.